ගෞරවනීය අධිකෝප වහන්සේ චක්කුණා රූපා දිස්වා කියන අවස්ථාව චක්කුච්ච පටිච්ච රූපේක කියන අවස්ථාවේ වෙනස පැහැදිලි කරන්න. ඔව් දැන් චක්කුණා රූපං දිස්වා කියන එක අව්‍යාගතයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. අර චක්කුණා රූපං දිස්වා උපදින්නේ නැහැ විඥානයක් අනුසති වඩන්නත් පුළුවන් ඕනනම් ඒක අත්හරින්නවත් පුළුවන්. ස්වාමීනාත් එතකොට එතන සිත අව්‍යාකෘතයි නේ. ඈ? එතන සිත අව්‍යාකෘත සිතක් නේද තියෙන්නේ. අව්‍යාකෘත සිතක් තමයි චක්කුණා රූපං දිස්වා. හැබැයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කිව්වොත් ඒක සංකාර සිතක්. එනිසා සංකාර සිතයි අව්‍යාගත සිතයි පැහැදිලිව මිනිසෙක් වුණාම දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන, අහගන්න ඕන. උපවාසයේ